Hello everyone, welcome back to my YouTube channel. මුලින්ම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා එක දිගට වීඩියෝස් ගේන්නේ නැති එකට. ඉතින් මේ පාරින් නම් මම කොහොම හරි සතියකට එක දවසක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම මේ පාර ඔයාලට අරගෙන ආව වීඩියෝ එක තමයි ඔයාලා දැන්ටමත් thumbnail එකෙන් දන්නවා. මගේ self care day එකේ මම කොහොමද hair care tips ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් යමු වීඩියෝ එකට. ඔන්න පළවෙනි ටිප් එක තමයි අපි ගන්න ඕනේ අපේ ඔළුව පීරන්න මෙන්න මේ වගේ දැති අතර පරතරේ ටිකක් තියෙන පනාවක්. ගොඩාක් අය කොණ්ඩේ පීරන්න ගන්නේ අර දැති චූටි පනාව. ඒකට ඔයාගේ කොණ්ඩේ යන ප්‍රමාණය වැඩි. අනිත් එක තමයි මේ වගේ ලොකු දැති ලොකු පනාවකින් පීරනකොට ඔයාගේ ස්කැල්ප් එක හොඳට මසාජ් වෙනවා. ඒ වගේම මේක හොඳට ඔයාගේ ස්කැල්ප් එකට දැනෙනවා අපි පීරනකොට. එතකොට කොණ්ඩේ පීරනකොට ඔයා මුලින්ම පීරන්න ඕනේ අග ඉඳන් මුලට. ඒ කියන්නේ කොණ්ඩේ යට ඉඳන් උඩට තමයි අපි කොණ්ඩේ පීරගෙන එන්න ඕනේ. ඊළඟට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අපි නාන්න කලින් කොණ්ඩේ තෙල් ගන්නත් කලින් කොණ්ඩේ අපි හොඳට ගැට කඩාගෙන කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඔයිල් ඇප්ලයි කරන්න ඕනේ. මේ තියෙන්නේ මම්මට ගෙදරදිම හදාගන්න මගේ ඔයිල් එක. ඉතින් ඔයිල් කරද්දී මම අනිවාර්යයෙන්ම මෙන්න මේක යූස් කරනවා. මට මෙන්න මේකට කියන නම දැන් මතක් වෙන්නේ නැහැ. ඒකෙන් ගන්නකොට හොඳට අපේ ස්කැල්ප් එකට අපිට ඩ්‍රොප්ස් විදිහට මේ ස්කැල්ප් එකට දාන්න පුළුවන්. ඊට අමතරව මම මෙන්න මේ ස්කැල්ප් මසාජ් එක පාවිච්චි කරනවා. මේක මම ඕඩර් කළේ තෙමෝ එකෙන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි. ගොඩක්ම අපේ ස්කැල්ප් එක මසාජ් කරන්න. මෙන්න මේ විදිහට තමයි මම ඔයිල් ඇප්ලයි කරන්නේ. ඔන්න බලන්න. එතකොට ඔබ හොඳට කොණ්ඩේ ඇඩ් කරලා අපිට ස්කැල්ප් එකට හොඳට ඔළුවේ මුළු ස්කැල්ප් එකටම වදින විදිහට ඔයිල් ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේකෙන් මම ඔය අරන් තියෙන්නේ මේ සීරම් එකක් ඉවර වෙච්ච එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් එහෙම එකක් අරගන්න. කොණ්ඩේට හොඳට ඔයිල් ඇප්ලයි කළාට පස්සේ මෙන්න මේ සිලිකන් මසාජ් එකකින් හොඳට කොණ්ඩේ මසාජ් කරගන්න පුළුවන්. කොණ්ඩේ නෙමෙයි ඔළුව හොඳට මසාජ් කරගන්න පුළුවන්. මම මගේ ඔයිල් එක හදලා දැන් ටික දවසක් වෙනවා. ඉතින් මම දැන් ආයෙම හදන්න කාලේ හරි මගේ ඔයිල් එක මම දැන් කරන්න හදන්නේ මේකේ තියෙන තෙල් ටික බින්දුවටම අරගෙන මගේ කොණ්ඩේ ඉතුරු කොටස් ටිකෙත් ගා ගන්න. පල්ලෙහා කොටස් ටිකෙත් නැත්තම් කොණ්ඩේ දැන් ගොඩක් අය කරන්නේ හොඳට ස්කැල්ප් එකට ගන්නවා. හැබැයි කොණ්ඩේ මේ කොටස් පහළ කොටසට ගාන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ කොණ්ඩේ ෆ්‍රිසි වෙනවා, ඩ්‍රයි වෙනවා. ඒ වගේම කොණ්ඩේ මේ ඒ කියන්නේ කිසිම නැහැ අර පිරිපුන් පෙනුමක් එන්නේ නැහැ තෙල් ගෑවේ නැත්තම්. ඒක නිසා අපි අනිවාර්යයෙන් මේ කොටසටත් ඔයිල් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මගෙත් අර පල්ලෙහා අගිස් කපන්න කාලේ හරි. හැබැයි මට එදා නම් ඇත්තටම මේ කොණ්ඩේ අගිස් කපන්න බැරි වුණා. දැන් ළඟදිම කපන්න ඕනේ. මේ අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ඔයිල් ගන්න ඕනේ. අනිත් එක තමයි අපි ඔයිල් ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයා කොයි වෙලාවකවත් මේ ඔයිල් ඇප්ලයි කරපු ගමන්ම නාන්න එපා. ටිකක් අඩුම මම නම් පැය 3-4ක්වත් ඉන්නවා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මගේ කොණ්ඩේ හොඳට මම ඔයිල් කරලා තියෙන්නේ. අර ස්කැල්ප් මසාජ් එකෙන් අපි මසාජ් කරනවා වගේ නෙමෙයි ළමයි. අපි ඇත්තටම අපේ ඇඟිලි වලින් අපේ අතේ ඇඟිලි වලින් මසාජ් කරනකොට ඒක හොඳට දැනෙනවා මට නම්. ඒ කියන්නේ මම කැමතිම නියපොතු වලින් ඒ කියන්නේ හීරෙන විදිහට නෙමෙයි. ඒක තමන්ට තේරෙනවනේ. ඒ විදිහට මසාජ් කරන්න. එතකොට ගොඩාක් දැනෙනවා. කොණ්ඩේ පහළට දාලත් ඔයා මසාජ් කරන්න ඕනේ. මම ඒක වීඩියෝ කළා. හැබැයි වීඩියෝ වෙලා නැහැ. ඔයාලා ඒ විදිහටත් මසාජ් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි කොණ්ඩේ ඔයිල් කළාට පස්සේ කොයිම වෙලාවකවත් කොණ්ඩේ පීරන්න යන්න එපා. කොණ්ඩේ තදට ගැට ගහන්න යන්න එපා. අපි කරන්න ඕනේ නිකන් කොණ්ඩේ බැඳලා ඊට පස්සේ තමයි නාන්න ඕනේ. දැන් මගේ නාන වෙලාව ලඟ වෙනකන් ඔයාලට මම පෙන්නන්නම් මේ පාර මම ගත්ත මගේ ස්කින් කෙයා ප්‍රොඩක්ට් එකක්. මේ තියෙන්නේ මම මේ පාර ගත්ත මගේ සන්ස්ක්‍රීන් එක. මම කලින් යූස් කළේ SPF 40+ එකක්. හැබැයි දැන් ඇත්තටම ගොඩක් රශ්නේ අවුවයි. ඒක නිසා මම මේ පාර 60+ එකක් තමයි ගත්තේ.
මේකේ වයිට් කාස්ට් එකක් හිටින්නේ නැහැ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේකේ කොහොමද thickness එක තියෙන්නේ කියලා. මේක පොඩ්ඩක්වත් ළමයි අර වයිට් කාස්ට් එක ගොඩාක් සන්ස්ක්‍රීන් තියෙන්නේ ගෑවහම සුදු පිටි ගාලා වගේ පේනවනේ. හැබැයි මේකේ නම් එහෙම නැහැ. හොඳට හැමට උරා ගන්නවා, ඇබ්සෝබ් වෙනවා. බලමු මම තාම පාවිච්චි කරලා දැන් සතියක් වගේ. මේක හොඳයිද කියලා මම ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට කියන්නම් මගේ බ්ලොග්ස් වලින්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ වෙලාවේ ඔයාව ආයෙමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මාත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ අපිට ගෑල් ළමයි විදිහට අපිට වැදගත් වෙන ටිප්ස් ගොඩාරියක් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම ගත්තේ මෙන්න මේ Forever එකේ ඇලෝ වේරා ජෙල් එක. මේකේ 95%ක්ම තියෙන්නේ ඇලෝ ජෙල්. මේක ගෑවහම කූල් වෙනවා. ඉතින් මම ඇත්තටම ඇලෝ ජෙල් එකක් කියන්නේ ගෑල් ළමයි ගාව අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මේක අපි රැට උනත් අපේ ස්කින් එකට ෆේස් එකට ගාලා නිදා ගන්නවා නම් ඇත්තටම ඒක කාලයක් කළොත් ඇත්තටම රිසල්ට්ස් ගන්න පුළුවන්. ඉතින් බ්ලීච් ගාලා මූණ අවුල් වෙච්ච අයට, පිම්පල්ස් තියෙන පිම්පල්ස් මාක් තියෙන අයට මං හිතනවා ඇලෝ ජෙල් ගොඩක් හොඳයි කියලා. ඒකත් ඇත්තටම අර charms හොදක් ඉන්නේ. වගේම මම Forever Forever products පාවිච්චි කරන්නේ දැන් ගොඩාක් කාලෙක ඉඳලා. මම මේ ළඟදී දැක්කා හරේන්ද්‍රස්ගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඒ කම්පැනි එකට ගිහිල්ලා ඒව හදන හැටි හැමදේම පෙන්නනවා. ඉතින් ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම ස්වභාවික දේවල් පාවිච්චි කරලා හදන මේක ප්‍රොමෝෂන් එකක් කිසිම ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මගේ honestly මගේ review එක තමයි මම ඔයාලට දෙන්නේ. මොකද කලින් ඉඳන්ම මම Forever එකේ products පාවිච්චි කරන නිසා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක Forever එකේ. මේක උනේ රුපියල් 200යි. ඉතින් ඇත්තටම ඒක අපිට බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ස්කූල් යන කවුරු හරි මේක බලනවා නම් එයාලටත් ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේක white head and black head remover එකක්. මේක මම පාවිච්චි කළා. ඒකත් හොඳයි. තව ඉස්සරහට මම මගේ vlogs වලින් ඔයාලට බජට් ෆ්‍රෙන්ඩ්ලි, low budget friendly ස්කින් කෙයාර් රූටීන්ස් මේ වගේ ගොඩාක් දේවල් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගොඩ දෙනෙක් නොකරන දෙයක් මං කියන්නද? මේක නම් අනිවාර්යෙන්ම අපි කරන්න ඕනේ. අපි පාවිච්චි කරන අපේ hair clips, hair bands, ඊළඟට මේ වගේ scalp massage එකක් තියෙනවා නම් ඒවා, ඔයාගේ පනාව, මේ හැම එකක්ම අපි නානකොට මේ දේවල් පිරිසිදු කරන්න ඕනේ. මේකෙන් තමයි අපි කොච්චර නාලා අපේ කොණ්ඩේ අපේ ස්කැල්ප් එක අපි පිරිසිදු කළාට හිස්වරි අඩු වෙන්නේ නැත්තේ මෙන්න මේ දේවල් නොකරන නිසා. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අපේ බෙඩ් ෂීට්ස් අපේ කොට්ට උර මේවත් අපි නානකොට ඇත්තටම පුළුවන් නම් නානකොට මේ දේවල් පිරිසිදු කරලා වෙන අලුතෙන් බෙඩ් ෂීට්ස් දාන්න, කොට්ට උර දාන්න. ඒකෙන් අපිට අපේ ඔළුව පිරිසිදුවට තියාගන්න, ඒ වගේම හිස්වරි අඩු කරගන්න ගොඩාක් උදව් වෙන ටිප්ස් තමයි මෙන්න මේවා. ඉතින් ඔයාලට ඔයාගේ ඔළුව, ඔයාගේ කොණ්ඩේ ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියාගන්න මෙන්න මේ වගේ පුංචි ටිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දවස්වල පාවිච්චි කරන මගේ ෂැම්පෝ එක මේක 2 in 1. ඒ කියන්නේ ෂැම්පෝ and conditioner දෙකම එකට තියෙන මේක නිකන් ළමයි ජෙල් එකක් වගේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන මගේ ක්ලෙන්සර් එක. මේක ඇවිල්ලා සෙන්ටලා එකේ ඇම්පියුල් ෆෝම් එක. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා කෙලින්ම ෂැම්පෝ එක දාන්න එපා ඔළුවට. ස්කැල්ප් එකට දාන්න එපා. ගොඩක් සැරයි. මෙන්න මේ වගේ පුංචි කප් එකක් අරගෙන ෂැම්පෝ එක එකට දාලා ඊට පස්සේ වතුර ටිකක් දාලා ඒක හොඳට අතින් මික්ස් කරලා තමයි ඔයාගේ ස්කැල්ප් එකට දාලා සෝද ගන්න ඕනේ. ඊළඟට ඔයා නෑවට පස්සේ අනිවාර්යෙන්ම ඔයාගේ කොණ්ඩේ පිය දාන්න විතරක් වෙනම ටවල් එකක් තියාගන්න. වෙනම ෆේස් ටවල් එකක්, පුළුවන් නම් වෙනම ඇඟට ටවල් එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයාගේ බොඩි ඇක්නි, ඊපස්සේ පිම්පල්ස් එන එක අඩු කරගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි අනිවාර්යෙන්ම නාලාවට පස්සේ ගොඩාක් තදින් කොණ්ඩේ උඩට කරලා බඳින්න, ගොඩට තදින් කොණ්ඩේ පිය දාන්න. ඒ දේවල් කරන්න යන්න එපා. ඒ වගේම ඔයා හෙයාර් ඩ්‍රයර්ස් පාවිච්චි කරලත් කොණ්ඩේ වේලන්න එපා. පුළුවන් තරම් ස්වභාවිකව කොණ්ඩේ වේලෙන්න දෙන්න.
ඊළඟට මම දැන් හදන්නේ මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්න. ඒකට ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඇලෝ ජෙල් පාවිච්චි කරන්න. මම ඇලෝ ජෙල් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ගාලා පහළ අතට තමයි අපි unwanted hair remove කරන්න ඕනේ රේසර් එක පාවිච්චි කරලා facial රේසර් එක. ඉතින් ඔයාලට ඔයාලා ගැනම හිතන්න පුළුවන් පුංචි ලොකු ගාණක් වියදම් කරලා නෙමෙයි පුංචි මුදලකින් ඔයාලට පුළුවන් ඔයාලා ගැන හිතන්න. ඉතින් මගේ වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා ළමයි. ඒක නිසා මම හිතුවා මෙතනින් වීඩියෝ එක නවත්තන්න. නැත්තම් බලන ඔයාලටත් කම්මැලිනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ෆේෂල් හෙයර්ස් ඔයාලට පේනවා ඇති ගොඩක් තියෙනවා මගේ මූණේ. මම අයිබ්‍රෝස් හැදුවා සැලොන් එකෙන්. හැබැයි මම ත්‍රෙඩින් කරන්න යන්නේ නැහැ. ඒක හරි වේදනාවක්. මම ඒක නිසා මේකෙන් තමයි කරන්නේ. එහෙම මට ලොකු අවුලක් වෙලා නැහැ. සමහර අයට බිබිලි එනවා. ඒක අපි හරියට ආෆ්ටර් කෙයා එහෙම කරන්න ඕනේ. අපි මූණේ ක්‍රීම් ඊට පස්සේ ගන්න හොඳ නැහැ. මම ගොඩක් වෙලාවට ගන්නේ ඇලෝ ජෙල්ම තමයි. ඉතින් ඇලෝ ජෙල් කියන්නේ එහෙම අගුණ වෙන දෙයක් නෙමෙයි. ඔයාලට ගෙදරම ඇලෝ ජෙල් තියෙනවා නම් ඒත් හොඳයි. එහෙනම් ඉතින් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු. එතකන් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආයෙම ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි. bye.